ලස්සනයි. 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 හරි මාලින් හරි මට ඒක පේනවා. ඒක හරිම ලස්සනයි. කොරල් ඔයාලට ලස්සන තැනක් බලන්න ඕනෙකම ඔයා හිතුවද මං මේ වගේ ලස්සන තැනකට ඔයාව එක්කන් කියලා? ඇත්තමයි. මෙතන නිදහසේ උස්ම ගන්න පුළුවන්. කොහොමද ඔයාගේ මහත්තයාගේ වැඩ? මොනවද ඒ ගැන කියලා තියෙන්නේ? මගේ මහත්තයා හොඳම තැනක් හොයාගත්තා. ඒක තරම් ලේසි උන්නේ නැහැ. මොකද තවත් විකට මාළුවෝ ගොඩාක් දෙනෙක් මෙතනට ඇහැගාගෙන හිටියේ. විකට මාළුවෝ විතරක් නෙවෙයි හැමෝම මෙතෙන්ට ඇහැගාගෙන හිටියේ. ඔයා ඉතින් දක්ෂයනේ. ඇත්තටම මේ වටපිටාව හරිම ලස්සනයි. ඒ කියන්නේ ඔයා මෙතෙන්ට කැමති. එහෙම නේද? මොනවද මේ අහන්නේ? කැමති මම කැමති. ගොඩක් කැමති. ඇත්තටම මම මෙතෙන්ට කැමති. ඒත් මාලින් මම දන්නවා පරේ කෙලවර ආසයිතන තැනක්. එතන හොඳ ඉස්කෝලයක්. ඒ වගේම හොඳ දර්ශනයක් තියෙනවා. කොහොර මෙහන්න අපි මේක කළේ අපේ ළමයි වෙනුවෙන්. එයාලට හොඳම දේවල් දෙන්න ඕනේ. ඔන්න ඔයා බලා ගන්න. එයාලට හැරෙනවා. එයාලගේ පුංචිලු මෙතනින් එළියට දැම්ම එයාලට පේන ලොකු තල්මහක් මෙතනින් ඈතට පීනගෙන යනවා. ඔයා ළමයි වැරවන්න හදන්නේ. ඔව් හරි. අර බලන්න. එයාලා හීන දකිනවා. අපි තාම එයාලට නම් තිබ්බේ නෑ. ඔයාට ඕන දැම්ම මෙයාලා හැමෝටම නම් තියන්නද? හොඳයි. අපි එහෙනම් මේ භාගෙට පුංචි මාලින් කියමු. එතකොට මේ භාගෙට පුංචි කොරල් කියමු. එහෙනම් හරිද? වැඩි ඉවරයි. මම කැමති නම නීමෝ. නීමෝ? අපි එක්කෙනෙක්ට නීමෝ කියලා නම තියමු. ඒත් මම කැමති වැඩි දෙනෙක් පුංචි මාලින්ලා වෙනවට. අපි මේ දාපු නම් වලට ඒගොල්ලෝ කැමති වෙයි. ඔව්. ඒත් එලා කැමති වුණොත්? මාලින්. නෑ ඇත්තටම. මෙතන බිත්තර 400කට වඩා තියෙනවා. ඒක නිසා එක්කෙනෙක් හරි එකට කැමති වෙයිනේ. මොකද? මතකද මුණ ගැහුනේ ඇටි? මට හරියට මතක නෑ. හරි මට නම් මතකයි. ඉන්න මතක් කළා දෙන්න. මගේ තොලේ කොක්කක් කැමිලා තිබිලා දවසක් ගලවලා දැම්ම මතකයිද? අන්න එදා තමයි අපි ඉස්සෙල්ලා හම්බුනේ. ඔන්න මම ආවා.